ආයුබෝවන් අනාර ජ්‍යොතිෂයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ රාශි නාමයන් පිළිබඳව. රාශි නාමයන්. ධර, තිර, උභය. කේන්ද්‍ර සටහනක් ඉඳලා කේන්ද්‍ර සටහනේ මේෂ රාශිය, ධර රාශිය. කටක රාශිය, චර රාශිය. තුලා රාශිය, චර රාශිය. මකර රාශිය, චර රාශිය. චර කියන්නේ පටන් ගැනීම, ආරම්භ කිරීම. මේෂ රාශිය චර රාශියක් ලෙස හඳුන්වනවා. කටක රාශිය චර රාශියක් ලෙස හඳුන්වනවා. තුලා රාශිය චර රාශියක් ලෙස හඳුන්වනවා. මකර රාශිය චර රාශියක් ලෙස හඳුන්වනවා. තිර රාශිය වසම රාශිය, තිර රාශිය. සිංහ රාශිය, තිර රාශිය. වෘශ්චික රාශිය, තිර රාශිය. කුම්භ රාශිය, තිර රාශිය. තිර රාශිය කියන්නේ පවත්වාගෙන යාම. ධර රාශිය ආරම්භන, තිර රාශිය පවත්වාගෙන යාම. උභය රාශිය මිථුන රාශිය, උභය රාශිය. කන්‍යා රාශිය, උභය රාශිය. ධනු රාශිය, උභය රාශිය. මීන රාශිය, උභය රාශිය. මිථුන, කන්‍යා, ධනු, මීන උභය රාශිය. උභය රාශිය කියන්නේ දිව් සභා ගන්නවා, වෙනස් වෙන සුළුයි. ඒ ස්වභාවය වෙනස් වෙන සුළුයි. ධර රාශිය මේෂ, කටක, තුලා, මකර. අපි මේ උගන්වන චර, තිර, උභය කියලා මේ ආකාරයට රාශි වල නාමයන් යෙදෙන ආකාරයට මේ ලෙස රාශි හඳුන්වනවා. මේ ලෙස රාශි හඳුන්වන රාශි වල ස්වභාවය ගැන විස්තරයක්. අපි අද දෙන්නේ රාශි වල ස්වභාවය ගැන විස්තරයක්. මේවා දැනගත්තොත් මේවායින් ඔබට පුළුවන් ඉදිරියේදී පලාපල කියන්න අවස්ථාවක් ලබා ගන්න මේ දැනුවත් වීමෙන් ඔබට ඉදිරි වැඩසටහන් වලදී පුළුවන්කමක් ඇති වෙනවා. තිර රාශිය වසම, සිංහ,
වෘශ්චික, කුම්භ, ස්ථිර රාශි, උභය රාශි, මිථුන, කන්‍යා, ධනු, මීන. මෙම රාශි අතර උභය රාශිය. අපි ඔබට කේන්ද්‍ර සටහන ඇඳලා පෙන්නනවා නම් මෙන්න මේ ආකාරයට රාශි 4 අඳින්වෙනවා ස්ථිර රාශිය ඇටියට. මෙන්න මේ ආකාරයට රාශි 4 අඳින්වෙනවා ස්ථිර රාශියක් ඇටියට. මේ අවස්ථාවේ අඳින්වෙන්නේ චර රාශියක් ඇටියට. මේ ආකාරයට අඳින්වෙන්නේ උභය රාශිය ආකාරයට. දැන් මේ චර තිර උභය අපි ඔබට හඳුන්වලා දුන්නා. අපි දැන් යම් රාශියකදී බාධක ග්‍රහය සොයන ආකාරයක් තියෙනවා. බාධක ග්‍රහය සොයන ආකාරය මේ චර තිර උභය රාශි හඳුන්වන ආකාරයෙන් බාධක ග්‍රහය සොයා ගන්න පුළුවන්. ඔබේ කේන්ද්‍රයට බාධක ග්‍රහය සොයා ගන්න ඔබටම අවස්ථාවක් ලැබෙනවා. මේ ආකාරයට. චර රාශිය වලට 11 වෙනි බාධකයි. චර රාශියට 11 වෙනි බාධකයි. චර රාශිය වලට සියලුම චර රාශිය වලට 11 වෙනි බාධක ස්ථානයක් වෙනවා. එයයි මේ සියලුම චර රාශි දියුණුවටපත් වෙන්න උත්සාහය අරමුණු කරා යන ගමනක් නිසා, මුදල් පසුපස යන ගමනක් නිසා 11 වෙනින් ලැබෙන ආදායම පෙන්වන ස්ථානයක් නිසා මේ චර රාශිය වලට සියලුම චර රාශිය වලට 11 වෙනි බාධකයි. ඒ නිසා 11 වෙනි බාධක ස්ථානයකට බාධක ග්‍රහය 11 වෙනි අධිපති. චර රාශිය වලට සියලුම චර රාශිය වලට බාධක ග්‍රහය 11 වෙනි අධිපති. ස්ථිර රාශිය සියලුම ස්ථිර රාශිය වලට බාධක ස්ථානය වෙන්නේ 9 වෙනි. සියලුම ස්ථිර රාශිය වලට 9 වෙනි බාධකයි. මේ 9 වෙනි බාධකයි කියන්නේ ස්ථිර රාශි තමන්ගේ අරමුණු නිසා කිසිම දෙයක් තේරුම් ගන්න උත්සාහ නොකරන නිසා, ඒ නිසා ආගම දහම තුලත් ඔහුගේ ප්‍රියමනාපයක් නොමැති කම නිසාත් ආගම දහම තුලට ඔහුගේ නිසි අරමුණු ආකාරය වෙන නිසා, ආකාරය නොවන නිසා බාධක තිර රාශිය වලට සියලුම තිර රාශිය වලට 9 වෙනි බාධක ස්ථානයක් වෙනවා. ඒ කියන්නේ ආගමික පසුබිමට ලැබි නොවන නිසා සියලුම තිර රාශිය වලට 9 වෙනි බාධක වෙනවා. අපි සියලුම උභය රාශිය වලට බලමු.
සියලුම උභය රාශි වලට බාධක ස්ථානය වන්නේ හත්වැන්න. එයිද මේ සියලුම උභය රාශි වලට හත්වැන්න බාධක ස්ථානය වන්නේ මේ සියලුම උභය රාශි දිව්සභා ගන්නවා, වෙනස් වෙන සුළු අදහස් වලට යනවා. ඉතින් විවාහ ස්ථානය, කලත්‍ර ස්ථානය වන හත්වැන්න උභය රාශි සියල්ලටම බාධක ස්ථානය වෙනවා. අද ඔබට තේරුම් ගන්න පුළුවන් වුණා මේෂ රාශිය චර රාශියක්, වෘෂභ රාශිය තිර රාශියක්, මිථුන රාශිය උභය රාශියක්. චර තිර උභය කියන ආකාරය ඔබට අද තේරුම් ගන්න පුළුවන් වුණා. මේ ආකාරයෙන් මේ පිළිබඳව සාමාන්‍ය ඔබ දැනුවත් වීම අවශ්‍යයි. ඉදිරියේදී පලාපල කතනයට විස්තර පලාපල විස්තර ඔබම සොයා ගැනීමට මේ රාශි පිළිබඳ ඔබ දැනුවත් වීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ආයිබෝවන්.